තෙරුවන් සරණයි. කියන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අපි දැන් යන්තර මන්තර ඔය පිරිත් පොත් වහන්සේ ඒ දේවල් වල ඔය ශ්‍රී සත්‍ය ගැඹුරු ධර්මය තමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සොයාගත්ත ඒ ධර්මයේ ගැඹුර මේ විස්තර කළොත් කොහොමද අපිට දැනගන්න පුළුවන්? අපි මිනිස්සු තුළ ඒව හිතලා බලන්නේ, කල්පනා කරන්නේ නැති දේවල්, විමර්ශනා වෙන්නේ නැති දේවල් මොනවද? අපි අපේ පන්සලේ හාමුදුරුවෝ වහන්සේලා මේ පිරිතක් පටන් ගන්නදී මැද මහ පිරිත පුරද්දී අවසන් කරද්දී ඔය සීළු තැන් වලම කතන්දර ගොඩක් කියවෙනවා. ගැඹුරු අර්ථ. ඔය නාගනීයානං නාග කෝතිකාවන්, යක්ෂනීයානං යක්ෂ කෝතිකාවන් කියා ඔය මේ මහ පිරිතේ කොටස් වගේක් කියවෙනවා. අපි ඔය ඉතින් අපි එළියේ මිනිස්සු එළියට වෙලා ඉතින් ඔය කතා කරගෙන ඉන්නවානේ. ඕක ඇහෙන්නේ නැහනේ. පීකරේ දාලා දෙවනත් වෙනවා. අපි ඉතින් ඕවා හිතලා මොනවාද කියලා බලන්නේ නැහනේ. ඕක තේරුමක් වෙන්න ඔය කියන ටිකක්වත් මේ තේරුම් වෙන්නේ නැහනේ. ඔය කාටද කියන්නේ? ඔය කාටද ධර්මය කියන්නේ? බුදුන්ගේ සත්‍ය ගැඹුර. ඉතින් අද පංගුවත් ගිහි පිරිත් කියනවත් එහෙම වෙනවා. සාදුකාරයක් දෙන්න ඕනේ. ඒ මොකවත් නැහැ. එතකොට මේ මහා පිරිත පන්සලේ ලොකු හාමුදුරුවෝ මේ දේශනා කරද්දී ඒක කියද්දී මාර ලස්සනක් තියෙන්නේ. ඒක මාර හඬකින් කියන්නේ. හඬ වෙනස් කරලා ගොරෝසු කරලා කියනවා, වැඩි කරලා කියනවා. මේ අමුතු විදිහට කියනවා. ඒ කියන්නේ ඇයි එහෙම? ඒ තැන් වලට ගැළපෙන විදිහට කියන්න ඕනේ. දැන් අපි සාමාන්‍යයෙන් ඔය බලි තොවිල් ගත්තොත් ඒ වගේ තියෙනවා ගැඹුරු ධර්මය. ඒ බුදුරජාණන් වහන්සේගේ සත්‍ය ධර්මය. ඒ ධර්මය තමයි එළි වෙනකම්ම ගැඹුරු ධර්ම කියන්නේ කවි. මේ ඒ කවි වලින් කියනවා බුදු ගුණ. ඒ කියන්නේ කවි වල තියෙන අර්ථ අපි බලනවාද? අපි බෙරේ ගහන දියයි ඒ නටුන් නටන 4 දෙනා දිහා බලාගෙන ඉන්නවා. එයාලා කවියක් ගානේ මොනවද කියන්නේ? පුවක් මල්කින් හිඟිත්තකුත් අතේ තියාගෙන අර අතට පොඩි මේ බෙල්ලක් වගේ එක්ක තියාගෙන එයාලා ඉතින් හොල නටලා අර ආතුර ළඟට පහත් වෙලා මොනවද කරන්නේ? ඔලිස්ස නමලා ඒ කවියේ තියෙන මේ ගුණාත්ම ටික විමර්ශනය කරලා කියන්නේ බලන්නේ නැහැ අපි. ඒක එයාලා දෙන සත්‍යය. ඒ සත්‍යයකින් ඒ කවියේ තේරුම් කරලා විමර්ශනයක සත්‍ය දෙනකොට මොකද කරන්නේ? ආතුරගේ පැත්තේ. ඒක පිළිගන්නවා. කොහොමද පිළිගන්නේ? ආයි බෝ වේවා කියලා 3 වතාවක් කියනවා. එයාලා කියපු දේ සත්‍ය මේ ආතුරයට දෙලොක සුව වේවා කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඔය ටික විතරයි දකින්නේ. එතකොට එයාලා එළි වෙනකන් කවි කීයක් කියනවාද? එතකොට කවි වල තේරුම් අපිට කවි කියන දෙක තුනක් කෑල්ල කියනකොට අපි දන්නවා එයාලා මේ තේරුම් කියලා සාමාන්‍යයෙන් අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒ තරම් බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මය මේ කොච්චර මේ සත්‍යමත්ද? බුදු පියාණන් කියන්නේ බුදු කෙනෙක් කියන්නේ මේ සෙල්ලම් කෙනෙක් නෙමෙයි. එයා මුළු විශ්වයක්ම ඒ බුදුරජාණන් වහන්සේ මේ මුළු විශ්වයක්ම දන්න කෙනෙක්. ඉතින් ඒ තුල අපි සිත පිහිටුවාගෙන හොයනවා මොනවාද තව මේ බුදුරජාණන් වහන්සේගේ දැකපු
තැන් අපේ ළඟ තියෙනවා දුර්වල තැන් අපේ කොමනවාද? අඹාත්තෙන් මතුරනකොට අඹාත්තෙන් ආතුරයට මතුරනවා කියන්නේ අර වතුර බාදියා පුරවලා වතුර චාච්චුවක පොරහකට පුරවලා පහන් තිර ටිකක් ගෙනල්ලා ඒකේ ඉස මුදුනේ ඉඳන් පයටම කරලා වතුරට දානවා. ඉතින් ඒ දානකොට යා කවි වගේක් කියනවා. ඒ කියන කවි දිහා අහගෙන ඉන්නකොට මේ බුදුරජාණන් වහන්සේ දැකපු එයාගේ ಗುಣ සත්‍යමත් දර්ශනය ඒ වගේ මතුවෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සත්‍ය ගැඹුරු ධර්මය තමයි අපේ ලෙඩ සුව වෙන්නේ. ලෙඩ සුව කරන්න පුළුවන්. අපේ මේ නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? අපේ සිතේ තියෙන මේ මනස්ගත ටික ඔක්කොම සිතුවිලි නැති කරනවා. සිතුවිලි නැති කර මොකද වෙන්නේ? එයා මේ තුලින් මේක දැනගන්න මේ මොකද්ද වෙන්නේ මෙතන? මේ ඉන්ද්‍රියන් පහෙන් වෙන්නේ මොනවද? මෙතන හටගන්නේ රූපයක් හැදෙන්නේ කොහොමද කියලා හඳුනා ගන්නවා. ඒක විමර්ශනා කරලා බලනකොට මේ ලෝකෙ දිහා පොඩ්ඩක් අපිට Taman තේරෙනකොට මේ විශ්වය දිහා ඇස්සරලා බලනකොට පුදුම හිතෙන දේවල් පේන්න පටන් ගන්නවා. මේ විශ්වය දිහා බලනකොට මේ සියලු දේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංගවිලා තියෙනවා කියලා අපිට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ගැඹුරු ධර්මය ඉතින් තමා තුළින් දැන් මේක බලි තොইলයින් කියලා මේක මේ තොইলයක් කරලා නෙවෙයි මේ තමාගේ සිතට පහළ වෙන කියන්නේ ඉන්ද්‍රියම් පහෙන් පහළ වෙන සිතුවිලි තියෙනවානේ. ඒ සිතුවිලි හිතට සෙනෙකම පහෙන් රූපය හට ගන්නවා. ඒ සියලු දේ අපි දැන ගන්නවා. තමා තුළින් දැන ගන්නවා. ඒකට කියන්නේ විමර්ශනය කරනවා. ඒ විමර්ශනය කරනකොට මේ සියලු දේ ටික ටික Tamanට හුරු වෙන්න පටන් ගන්නවා. මේක මෙහෙම කල්පනා කරලා මෙහෙම බලන්න කල්පනා කිරීමක් නෙමෙයි හිත අවදි වීමක්. කවදාකවත් බලපු නැති විදියකට මේ විශ්වය දිහා බලනවා. මේ ගස් කොළන් දිහා මේ විශ්වය දිහා හැරිලා ආපස්සට බලනවා. ඒතර අපි ආපු මාර්ගය කොහොමද? අපි ආපු වැරදි මාර්ගයක්ද කියලා අපිට වැටහෙනවා ඒ තුලින්. අපි මේ සිතට පහළ වෙන සියලු දේම ඇත්ත කියලානේ අපි පිළිගන්නේ. අපි ටිකට් එකක් ගත්තොත් ඒ ටිකට් එකේ තියෙන අංග ටික ඇදලා තියෙන්නේ. මේ ටීවී එකකට කියන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ නේද? ඒ අංග ටික ටිකට් එකේ නැහැ. ඉතින් අපි ගන්න ඒක තියෙන අංග ටිකනේ ගන්න. ඒකට ඒක ඇදලා නැහැ. ඒකට අපේ සිතට පහළ වෙන සිතුවිලි අර සියලු දේම සාර්ථකයිද? නෑ ටිකක් තමයි අපි වැඩ කරන්නේ වගේ භාගයට භාගයක් තමයි හරියන්නේ. ඒක තමයි දැනගන්න. අපි දැන් ගොවිතැනක් කරපුවම වගාවක් කරපුවම අපි 100%ක්ම අස්වැන්න බලාපොරොත්තු වෙන්න බෑ. ඒ අස්වැන්න අපිට ලබා දෙන්න පුළුවන් සාමාන්‍ය ප්‍රමාණය තමයි අපිට අස්වැන්න ලැබෙන්නේ. හැබැයි වෙලාවට ඒ ලැබෙන්නේත් නැහැ. එහෙම කියලා අපි මේ අය හදන්න තුන් ඉන්නවද? කන්න තුන් ඉන්නවද? නෑ. මේ ජීවිතේ හැක ගන්න නම් මේ දේවල් කරන්න ඕනේ. එහෙනම් ඒ වගේ තමයි අපි මේ ආත්ම ගානක් මේ භවයේ ඇවිල්ලා පින් දහම් කරලා ස්වාමීන් වහන්සේලා අපි දානයක් මලගයක් වුණාම පින් දෙනවා. ඒවත් අපි අරගෙන එයාලා කියන ඒ ස්වාමීන් වහන්සේලා කියන දේවත් අපි අහලා පින් අනුමෝදන් කරගෙන ඉදිරියට යනකොට මොකද වෙන්නේ? මේ ආත්ම නිවන් දකින්නත් බැරි වෙනවා. ඇයි ඉතින් කරලා තියෙන පව්කාර වැඩ කොච්චරක් පින් කරන්නද? ගහක මල් මේ දැන් මල් පේනවා. දැන් ලස්සන මල් තිබුණොත් ඒ ගහේ කොහොම මල්ද අපි පූජා වටේ කඩලා ගන්නෙ? ඒකේ ලස්සනට තියෙන මල් ටිකනේ පොකුරු ටිකනේ අපි කඩලා ගන්නෙ. තනි මල් ගන්නවද? නෑනේ. එතකොට බලන්න හොඳ මල නේද ගන්නෙ කඩලා. පූජා වට්ටියට ගන්නේ බුදුරජාණන් වහන්සේට පූජාවට ගන්නේ හොඳ මල් ටික තමයි කඩලා ගන්නෙ. එහෙනම් අර හොඳ මනුස්සෝ මොකද වෙන්නේ? හුඟ කාලයක් ජීවත් වෙන්නේ නැහැ.
බලන්න ගම් වල පන්සලට දායක සභාවේ උදව් කරන පන්සලට ඕනම අය පන්සල් වලට දායක සභාවේ ඉන්නම ඕන අය. එයාලා මොකක් හරි ඉඩක් හැදිලා මේ මැරි යනවා. මැරි යනවා කියන්නේ නැති වෙලා යනවා. ඉතුරුනේ කවුද? අර පන්සලට යන්නේ නැතුන් බේලටක් ඉන්නවනේ. එයාලා වයසට යනකම් ගිහිල්ලා අමාරුයි මැරිලා යන්නේ. එක තැන් වෙලා දරුවන්ට දුක් කරද දීලා එහෙම මැරිලා යන කට්ටිය අපි දැකලා තියෙනවා. පව් කරපු අය අනන්තක් මම එහෙම දැකලා තියෙනවා. ගොඩාක් පව් කරපු අය ගොඩාක් කල් මැරෙනකම්ම පණ ඇදයද අංශ භාගයද එහෙම ගොඩාක් අය ඉන්නවා. ඔක්කොම නෙවෙයි. ගම් වල ඉඳලා මම දැකලා තියෙනවා. ඉතින් මේ දේවල් මෙච්චර ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ධර්මයක් තියෙද්දිත් පන්සල් වල මේ ධර්මයක් තියෙද්දිත් එහෙමවත් පන්සලේ හාමුදුරුවන්ට ඇවිල්ලා ගෙවල් වලට බණවිලා කියන්නත් බෑනේ. පන්සලට කොච්චර එන්න කිව්වට එන්නේ පන්සලේ හාමුදුරුවෝ ස්වාමීන් වහන්සේලා දැකලත් නැහැ මේ මිනිස්සු ගෙදර ගමේ ඉන්නවා කියන්නේ. එහෙම මිනිස්සු කොටසක් ඉන්නවා. ඉතින් ඒ අයවත් ඒ අයට මේ ධර්මය ඇහිලා මේ විශ්වවිද්‍යාල බලලා මේ සත්‍ය තේරුම් ගන්නවා නම් ගණීද කියලා හිතනවා මට. ඒ කියන්නේ මේ විශ්ව මෙහෙම ධර්මයක් පේනවාද ඒ අයටවත්? කොහොමද අපි සාමාන්‍යයෙන් මිනිසුන්ට මිනිස්සුන්ට සත්‍යමත් ධර්මයක් දෙන්නේ? පන්සලේ ඉන්න ස්වාමීන් වහන්සේ පවා ඒක කලකිරෙන පංගුවක් දායකෝ මේ මානසික විද්‍යා බලසංගල කැප වෙන දැක්කම මේ අය මේ දවසේ කෑම වෙලගෙන හිතන්නේ පන්සල් වලට මාර කැපවීමක් තියෙන්නේ. මුළු හදවතින්ම එලා පින් දහම් කරනවා. එහෙමකට මේ ආත්මේ නිවන් දකින්න පුළුවන්ද එයාලට? බෑ. මේ ආත්මේ නිවන් දකින්න ක්‍රමේ පොඩ්ඩක් හරි ඇහිලා එයාලට අවබෝධ වුණා නම් එයාලට කොච්චර සතුටක් දැනෙලා මේ ආත්මේ නිවන් දකින්න බුදුන් දැක නිවන් දකින්න පුළුවන් කියන ධර්මය එයාලට හිතට දුන්නට පස්සේ එයාලා පන්සලේම ඉන්නවා. කොයි වෙලෙත් පන්සලේ. ඇයි සිතට පහළ වෙන සිතුවිලි ඔක්කොම බිම තියුණාට පස්සේ එයාට පහළ වෙන පන්සල හාඳුරෝ ඒ ගැඹුරු ධර්මය තමයි තියෙන්නේ කොහෙද? එතෙන් දෙනවා ඒ ගිහි කෙනා. ඒ තැනට තමයි මේ සමාජය ගන්න ඕන. මං හිතන්නේ ඒ විදිහට.